අද තුන් පාරක් හම්බෙලා දෙන්නේ මේකද? ඈ? ඔව්ද? ඔයා පිළිගන්නවද ඒක? ඈ? ඔව්ද? ඈ? කට ඇරලා පොඩ මෙහෙ බලලා. ඔව්. පිළිගන්නවා. අන්න එහෙම කියන්නේ. මෙයාට ඉන්නවා මගේ දරුවෙක් අවුරුදු 3යි මගේ කොල්ලට. මෙයාගේ කලින් කසාදේ මෙයාට ඉන්න අවුරුදු 8ක ගෑනු දරුවෙක්. මෙයා නම් තනිකඩ කොල්ලෙක්. කොහොමයි ඉස්තර දැන් ඔයාලා දෙන්නා තීරණය කියන්නකෝ දැන්. ඔයාලා දෙන්නා හෙට ඔයාගේ ගමේ ගිහිල්ලා මගෙන් මොනවත් අරගෙන එතන යන පවුල් ජීවිතේ එහෙම ගත කරගෙන යනවද? නැත්නම් නීතිය පැත්තෙන් ඔයාලට එහෙම කටුටියක් ගත්තොත් ඔයාලා දෙන්නවා අමාරු කරනවා වැඩි. එතකොට ඔයා හෙට මෙයාව අරගෙන යනවද? ඈ? එතකොට ඔයා මෙයාත් එක්ක හෙට යනවනේ? ඈ? කියන්නේ. ඈ? යන්නේ නැහැ ඔයා. ඈ? ඇයි යන්නේ නැත්තේ? ඒ කියන්නේ ඔයාට මෙයාවත් ඕනි මගෙත් එක්ක ජීවත් වෙන්න ඕනද? ඈ? එහෙමද? අඬන්න එපා. මේ මම කතා කරන්නේ ඔයාගේ මහත්තයා. ඔයා මගේ ගයාබර බිරිඳ වෙලා මේ වෙන මිනිහෙක් එක්ක ගේ ඇතුලේ බුදියගෙන ඉන්නකොට මාට්ටු කරගත්තට පස්සේ මේ කාමරේ මේ ඇඳේරි ආයෙම මොනවද කියන්නේ ඔයාලට? ඈ? මගේ දරුවට අවුරුදු 3යි මේ මගේ දරු පැටිය ඇඳේ නිදි. මගේ කාමරේ. මේ මගේ පවුල මේ පොරමිනියා. මේ මගේ ළඟම ඉන්න මගේ නිව්රත්නයේ වැඩ කරන නිලංක සුරේෂ්. සිය සහායක. ඔව් මගේ ගෙදර මගේ නෝනත් එක්ක බුදියගෙන ඉන්නකොට ගෙදරදී අල්ලගත්තේ. ඉන්නවා. මගේ තාත්තයි නංගි පුතා ඉන්නවා. එතකොට හෙට හෂි එහෙමයි වෙන්නේ. හෙට දෙන්න මෙයාවත් අරගෙන හෙට කුලියා පිට යනවා. ඒක ස්ථිරයිනේ. ඔව්. ඔයත් හෙට මෙයාත් එක්ක යනවා. ඈ? ඔව් කියන්නේ. ඔව් හරි ඔයා උත්තර කියන්නේ. දැන් මෙයා වාව එක්කගෙන ආවුවා. දැන් සෑහෙන කල් දැන් මෙයා වාට යන් කියලා කියනවා. නේද? බොරු කියන්න එපා තවත්. ඉතින් මේ හැමදේම අතට අල්ලගත්තට පස්සේ ඔයාලා බොරුව තමයි ජීවිතේ ඔයා බොරු වෙනවා මාවත් අල්ලගත්ත හැමදේම කරලා. ඈ? අනිකට මම මේ හැමදේම තියෙන මාව මේ ලස්සනට විදියට දරේ දාලා මාව අල්ලනවා හැමදේම කරා. ඒක කරලා ඉතින් මගෙත් පවු ජීවිත කරගමු තවත් මිනිහෙක් ඉතින් මදියාගේ පවු තියාගන්න කොහොමද? දරුවෝ දෙන්නෙක් ඉන්නා මගේ කරන වැඩක්ද ඔය? ඈ? එහෙනම් වෙනත් එක හෙට පරිස්සමට මෙයා ගම කුලියා පිටිය කිතරව පූගල්ලේ මිදිස්සේන මම මෙයා එක්කම 16 දැන් අවුරුදු 9ක් මම යාව හැදෙන්නේ මම සහෝදරයෙක් වගේ ආශ්‍රය කරලා නිවත් සාල් පුජ්‍යයේ සමාගමේ වැඩ කරන්නේ දැන් අවුරුදු 7ක් විතර හොඳයි ඉතින් අතරම මට පට්ට සතුටුයි එහෙනම් මේ අද්දේ කොට පාච්චි කියලා කියන්නේ මේ හෙට යනවනේ දිනත් එක ඈ දෙන්න මෙයා ඔයා බාර ගන්න මෙයා ලැහැත්ති ආව දැන් හෙට එක යනවා බුවා ඔයා උත්තරේ කියන්න මට ඈ අනගන්න කමන්න කරුවා උත්තරයක් නැහැ දැන් කොහොමද ඒක තමයි